සංසාරපරිද්දේන දීපේන සම්බන්ධනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්තගුණනන්දිනා සුගන්ධිනා මුරන්දීන පූජයාමි තථාගත සුගන්ධං සීතු දැන් ඔය ඉලිපුරින් පස්සේ මේ පන්පත්තු වැටේ පරිස්සමට කිරීමට අඩමාණ්ඩ කපල වැඩි පුතේ මේ එයා මේ රස කනවද අවසරයි නම් ගොඩිගම ප්‍රදේශයේ ඉතින් ආලුතෙන් ශ්‍රී විශ්වමාතා දේවමැදුරේ තවත් දරුවෙක් බිහි වෙනවා. ඉතින් ගොඩිගම ප්‍රදේශයෙන් ඕනම කෙනෙක්ට මේ ස්ථානවල ඉන්නා වූ ඕනෑම කෙනෙක්ට මගේ තවත් දරුවෙක් වෙන හැම දෙයක්ම කරන්න පුළුවන්. ඉතින් ඒ දරුවා වෙනුවෙන් අපි හැම යුතුයකමක් ඉෂ්ට සිද්ධ කළා. අද යහනක් විවෘත කළ පළවෙනි මංගල බුලත් අතේ පළවෙනි ශාස්ත්‍රය කියන්නේ. ඉතින් මගේ පුතේ ඔයාට ආශිර්වාද කරන ගුරු මෑණියෝ කෙනෙක් විදිහට ඔයා හැම වෙලේම හැම මොහොතෙම මොන ප්‍රශ්න තිබ්බත් මෑණියෝ බලන්න ආව හැම මොන හරි දෙයක් අරගෙන මාව බලන්න එනවා. ඉතින් ඒ ආදරේ හැමදාමත් මගේ හදවතේ තියෙනවා. ආශිර්වාද කරනවා දීර්ඝ ගමනක් යන්න ඕනේ. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද වෙන්න ඕනේ. විජයශ්‍රී ජයශ්‍රී මහ බෝසමිඳුගේ ආශිර්වාද වරමින් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද වරමින් සත්පත්තිනි අම්මා ඇතුළු සියලුම දෙවියන් හඳුනන පිට ආශිර්වාදයෙන් වාට අනවරම් බලවරම් තෙදවරම් එද්වරම් ඥානවරම් සත්‍යවරම් අවසරවරම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මුළු හදවතින්ම මේ ගමට හොඳ වැඩදායක කපු මහත්තයෙක් බිහි වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන පුතේ. ඉතින් ඔයාට තම ජීවිතේ අම්මා ගොඩාක් කෙවනැල්ලක් වුණා, නෝනා ගොඩාක් නේද ආශිර්වාදයක් වුණා. මං ආපු වෙලේ ඉඳලා අම්මා නෝනා ඇත්තට හරි වෙහසක්. ඒ වගේම අසල්වාසී දරුවෝ හැමෝම හරියට වෙහසටපත් වුණා පුතේ. ඒ හැමෝටමත් ඉතින් අපි වෙනුවෙන් ඔයගොල්ලෝ ගොඩක් කැප වුණා මේ වෙලාවේ. අද දවසේ ඉඳලා ඉතින් පුතේ ඔයාලටත් හැම කෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා මුළු හදවතින්ම ගුරුවරයෙක් විදිහට ආරාධනා කළා. ඒ ආරාධනාව මම පිළි අරගත්තා. ඉතින් මගේ පුතේ ඔයාට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මුල් මංගල ශාස්ත්‍රය කියන්නේ ගුරු මෑණියෝ විසින් ඔයාට අවසරයක් දෙනවා. මගේ පුතා යහනෙන් තියන්න. ඔය යහනෙන් තියෙන ඔයාගේ පඳුර, ඕක පඳුරේ ලොකු පොඩි ත්‍රාවයක් බලන්න එපා. ඕක ඔයාගේ මුල් පඳුර, ඔයාගේ ඉෂ්ඨකාමී දෙවියෝ සත්පත්තිනී බුදු වෙන අම්මා පින් සත්‍යයටම සෙතක් සාන්තියක්. ඔයාට අද මම දන්නවා ඔයාට මේ தත්ත්වයට ඔයාව මේ தත්ත්වයට ගන්න ගොඩාක්ම ලොකු උත්සාහයක් දරුවා කියන එක. ඉතින් අද අම්මා තමයි ඔයාට හේවණල්ලක් වගේ ආදරෙන් හිටියේ. කිසි මොහොතක හිතරෙත් දාන්න එපා.
අම්මෙක් කවදාවත් ජීවිතේ පුතේ ආයෙ එන්නේ නැහැ. එකම වතාවයි අම්මෙක් ලැබෙන්නේ නේ. ඒ වගේම එන්න නෝනා. එයාත් ඇත්තටම ඔයාට අම්මෙක් වගේ ඉතාමත් ආදරේ. මේ දේවස්ථානයේ හදපු නිර්මාණය නේද? ඉතින් මගේ පුතා තමයි මේ දේවාලය හැදුවේ. ඉතින් ඔයාටත් ඔය අත් දෙකට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන පුතේ.